කැමැති බස්නාහිර පළාත් සභාවෙන් කවුද ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන්නේ කම අපේක්ෂකයා විදිහට කේ.ඩී. ලාල්කාන්ත මහත්මයා ඉදිරිපත් වෙනවා කියලා කියනවා. ඇත්තද කතාව? සූදානම් ඉන්නේ අනුරාධපුරෙන් මාරුවද්ද කොළඹට? අනුරාධපුරයට වඩා ඉන්නේ නම් කොළඹ කොහොමද? මොකද ඒක කවුරුත් දන්නවා. පක්ෂෙන් තීරණයක් ගත්තා ඉදිරි පළාත් සභා ඡන්දෙට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා විදියට ඉදිරිපත් කරන්න. ඒක ඇත්තක්. අපි මහමැති අනාගත මහමැතිතුමෙක් මහමැතිතුර අපේක්ෂකෙක් අපි බලන් ඉමු. තව බොහෝ කලක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරන්න. හැබැයි අයවැය සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ හැමදාමත් පහුගිය කාලවකවානු දෙකදීම අර දෙන්න බැරි ගණන් ඉල්ලපු කෙනෙක් විදිහට තමයි කියන්නේ රජයට දෙන්න බෑ කවදාවත් මේ විදිය ගානක් වැටුප් වැඩි කරන්න රාජ්‍ය සේවකයන් මෙච්චරක් වැඩි කරන්න පෞද්ගලික අංශන මෙච්චරක් වැඩි කරන්න කියලා මේ වසරෙත් එහෙම ඉල්ලීමක් තියනවාද දෙන්න ඕන ගාන මොකක්ද ආණ්ඩුව? ඔබේ අර්ථ දැක්වීමට පොඩි උත්තරයක් දීලා ඉන්න ඕන මේ දෙන්න බැරි දේවල් ඉල්ලනවා කියන එක. ඉතින් මෙහෙමයි. දෙන්න පුළුවන් ගාන ඉල්ලන්න ඕන ආණ්ඩුවේ පැත්තෙන්නේ. ආණ්ඩුවේ වෘත්තීය සමිති, ආණ්ඩුවේ සංවිධාන, ආණ්ඩුවේ മന്ത്രിවරු ගණන් හදලා දෙන්න පුළුවන් ගාන ඉල්ල ගන්න ඕන. ඒක හරි. නමුත් ඉතින් අපි නිතරම සැලකුවේ හැමදාම දිය යුතු ගාන. දිය යුතු ගාන තමයි අපි වැටුප් පැත්තෙන් ගත්තම පහුගිය කාලේ ඉල්ලුවේ. ආණ්ඩුව දෙන්න පුළුවන් ගාන දුන්නා. අපි ඉල්ලුව යුතු ගාන ඉල්ලුවා. ඉතින් මේ පාර ගත්තොත් ඇත්තටම ටිකක් ඊට එහා ගිය වටපිටාවක් තියෙන්නේ. මොකද පැති ගණනාවකින් අයවැය පදනම් කරගෙන ඉල්ලීම් ඉදිරිපත් වෙලා තිබෙනවා. එකක් උර්සමිති ව්‍යාපාරය ගත්තොත් දැන් අපි ගිය පාර අපි තනිවම තමයි වැටුප් ඉල්ලීමක් ඉල්ලුවේ. තනියම තමයි අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගත්තේ. ඉතින් මේ පාර ටිකක් ඊට වඩා පුළුල්ව තවත් වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධ වෙලා ගොඩනැගිච්ච මධ්‍යස්ථානයක් හරහා ඉල්ලීම් 21ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒතර වෘත්ති සමිති සීමාව සමහර වෙයි ඉක්මවා ගිහිල්ලා තියෙනවා. දැන් ගත්තොත් පහුගිය කාලේ ඔය අධ්‍යාපනයට ඉල්ලුවා 6ක් විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හරහා ඒක පිළිගත්ත සමාජයේ බහුතරයක් එහෙම අවශ්‍යයි කියලා. ඉතින් ඒ ඉල්ලීම් පවා අපි මේකට ඇතුල් කරගෙන තිබෙනවා. ඉතින් එහෙම ගත්තම වෘත්ති සමිති පැත්තෙන් ඉල්ලීම් 21ක් රාජ්‍ය සේවයට රාජ්‍ය අවම වැටුපක් ආදි වශයෙන් පෞද්ගලික අංශයට රුපියල් 5000ක දීමනාවක් ආදි විදියට. ඉතින් ගොවි ශේෂයෙන් ගත්තමත් මේ පාර ඉල්ලීම් 6ක් අයවැයට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යම් උද්ඝෝෂණ ක්‍රියාවලියක් රටේ ඉදිරියට යමින් තියෙන්නේ. දැන් ගිය පාර අයවැය ගත්තොත් ගොවි ව්‍යාපාරයෙන් එහෙම එච්චරටම ආවේ නැහැ. අයවැය දිහා කවුරුත් බලන් හිටියේ. ඒ වගේම අයවැය ඉදිරිපත් කරද්දී විශේෂ අවධානයක් ලක්ුණේ සහ මාධ්‍ය පසුදා ආවරණය කරෙත් වැටුප් කියන කාරණේ. ගොවියා ගැන ප්‍රශ්නයක් ලොකුවට ආවේ නැහැ. සාකච්ඡා වුණේ නැහැ. ඒ වගේ විවිධ ශේෂ වලින් ඉල්ලීම් ගණනාවක් ඉල්ලලා තියෙන වෙලාවක තමයි අයවැය එන්නේ. දැන් එයත් එක්ක වසරේ වෙන්කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ ගිය වසරේ වෙන්කිරීම ගැන හොඳ අවධානයකින් සිටියා. මේ වසරේ වෙන්කිරීම ගැන තව ඉන්නවා. ඉතින් එතකොට මේ වෙන්කිරීම ගැන සතුටු වෙන්නද පුළුවන්ද? කොහෙට හරි වැඩි ප්‍රමාණයක් තියෙනවද? අඩු ප්‍රමාණයක් තියෙනවද? මේවෙන් අඩු කළා මෙන්න මේවට දෙන්න පුළුවන් කියලා ඔබේ යෝජනාවන් තිබෙනවද? කියන්නේ දැන් අපි කල්පනා කරන පැත්තක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් කියලානේ කියන්නේ වාර්ෂික ඒක පුද්ගල ආදායම. එතකොට දැන් මේක ජනතාවට හම්බෙන්නේ නැහනේ. ජනතාවට හම්බෙන්නේ නැහැ. මේක ටිකක් පුංචි කරලා ගත්තොත් ටිකක් තේරෙන පැත්තට පෙරලලා ගත්තොත් ඩොලර් 3000ක් කිව්වම වසරකට එක පුද්ගලයෙකුගේ ආදායම මාසයකට ඩොලර් 250ක් වෙනවා. ඩොලරෙන් බෙදලා ගත්තම මාසයකට ඩොලර් 250ක ආදායමක් තියෙනවා. මේක 130න් වැඩි කරලා ගත්තොත් ඩොලරයක් 130යි කියලා හිතලා ක් වෙනවා. දැන් එහෙම බැලුවම එක පුජ්‍යලයකට ධනදේශීය නිෂ්පාදිතය අනුව සලකලා බලද්දී මාසෙකට හම්බෙන්න ඕන රුපියල් 32000. මේ පවුලක 4 දෙනෙක් කියලා කියනවා සාමාන්‍යයෙන්. සමාජිකව ගණන. දැන් ගණන් හදලා ඉදිරිපත් කරනවානේ.
4යි කියලා. එතකොට පවුලකට 1,30,000ක මුදලක් හම්බෙන්න ඕන. නමුත් ඒක හම්බෙන්නේ නැහැ නේ. ඒක හම්බෙන්නේ නැහැ. එනේ කොහේ හරි තියෙන්න බෑ. කොහෙට හරි ඒක යෙදවෙන්න ඕන. ඒක කොහේ හරි යෙදවෙමින් තියෙන්න ඕන. ඒක කොහේ හරි තැන් තැන් වල කොහේ හරි මේක තියෙන්න ඕන. ඉතින් එහෙම ගත්තම ඒ අර්ථයෙන් ගත්තොත් දෙන්න පුළුවන් වෙන්න ඕන. මොහොතක් ඉන්න. ඒ අර්ථයෙන් ගත්තොත් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් ද බැයිද තවදුරටත් කතා කරමු. අපි වෙලාව බලලා දවසේ පොතට ගිහින්. LED තාක්ෂණයේ නිෂ්පාදිත ලොව සුපතල TCL LED රූපවාහිනී අසම සම සික වගකීම සක්තයි. මේ හිතුරු මාසයේ ඔබේ ඉදිරියට මිලියන් ගණන් මුදල් දිනා ගන්න. NSB සල්ලි සමග දැන්ම එක්වන්න. මෙලෙස අමානුෂික අයුරින් කපා යලිත් වාදපිටිය සමගයි ඔබ එකතු වෙන්නේ. ලාල් කාන්ත මන්ත්‍රීතුමා අදහස් දක්වමින් සිටියේ. සාමාන්‍යයෙන් ආදායම අපි කියන්නේ වාර්ෂිකව එක පුද්ගල ආදායම ඩොලර් 3000යි කියලා. එතකොට මාසයකට බලවම 250යි. 250 ගානේ ගත්තාම පස්සේ ගාන අදලා බලවම රුපියල් 32000ක් විතර වෙන්න ඕන. රුපියල් 32000 ගානේ 4 දෙනෙක් හිටියොත් පවුලක 4 දෙනෙක් කියලා 1,30,000ක් වෙන්නට ඕන. ඉතින් 1,32,000ක් ඉන්න දැමක් ලැබෙනවා නම් අර ඉල්ලන ගාන දෙන්න පුළුවන් වෙන්න ඕන. හරි. එතනින්. ඔව්. ඉතින් දැන් අනිත් පැත්තෙන් ගත්තම දැන් ගණන් හදලා තියෙනවනේ. ජීවන වියදම පැත්ත පවුලක රුපියල් 49000කට ආසන්න ගාණක් දක්වා දැන් දන්නවා. ඒ ආදායමත් ලබා ගැනීමේ අමාරුවකින් අපහසුවකින් තමයි කටයුතු කරමින් තියෙන්නේ. ඉතින් අපිට දැන් ප්‍රශ්න කරන්න තියෙන්නේ මේ මුදල් කෝ 1,30,000කට ආසන්න මුදලක් ආදායම අනුව පවුලකට හිමිකාරීත්වයක් තියෙනවා නම් ඒක නොලැබෙනවා නම් ඒවා කොහෙද ගොඩ ගහලා තියෙන්නේ? එහෙනම් සුළු පිරිසක් අතේ. එතකොට අපි කියන්නේ ආදායම් බෙදියාම එහෙමනම් බරපතල විෂමතාවයක් තියෙන්නේ. ඒතර ඒ සම්බන්ධයෙන්ුත් ඉලක්කම් සංඛ්‍යා ලේඛන තියෙනවා. ආදායම් බෙදියාමේ විෂමතාවය කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ ආදායම් බෙදියාමේ විෂමතාවය අවම කරන්න අයවැයට අපි යෝජනා දීලා තියෙනවා. එතකොට අපේ ඉල්ලීම් සකස් වෙලා තියෙන්නේ මේ ආදායම් බෙදියාමේ විෂමතාවය කොහොමද කිට්ටු කරන්නේ? පරතරය අඩු කරන්නේ. එතකොට ආණ්ඩුව සූදානම් නම් ඒ පරතරය අඩු කරන්න. එතකොට අපිට සලකන්න පුළුවන් ආණ්ඩුව ජනතාවාදී පැත්තක් ගැන කල්පනා කරනවා කියලා අයවැයෙන්. මොකද අයවැය එන්නේ පැති ගණනාවකින් දැන් ගොවීන්ගේ විශ්‍රාම වැඩුක් සම්බන්ධ ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා අයවැය දිහා. එතකොට දැන් සටනක් තියෙනවා. මම කියන්නේ කුමන පසුබිමක් ඇතුළේද දැන් මේ කතාව තියෙන්නේ කියලා. එතකොට විශ්‍රාම වැඩුව සෑහෙන කාලයක් තිස්සේ දැන් කපලා තියෙන්නේ ආණ්ඩුව දැන්. මෙහෙන් ඉඟි බිඟි කියනවා මේ අයවැය මොකක් හරි ඒකට අදාළ ජිල් මාට් එකක් තියනවා වගේ කියලා. හරි මොකක් හරි තියනවා වගේ කියලා. ඉතින් මේ ඊළඟට ගත්තොත් දැන් විශ්‍රාම යන අයගේ ප්‍රශ්නයක් ආයෙ ඇවිල්ලා තියෙනවා. දැන් විශ්‍රාම යන අයට දෙනවනේ අවුරුදු 2ක මුදලක් එකවර පාරිතෝෂිකයක් දෙනවනේ. දැන් දිග්ග පොලිමක් තියෙනවා. එකතු වෙලා ගොඩ ගහලා ගෙවන්නේ නැතුව. එතකොට මේ සල්ලි කෝ අර 1,30,000ක් පවුලකට ලැබෙන්න තියෙන තරමට මුදලක් කියන විදිහට මේ ඇයි මේවයින් මේවා ගන්න බැරි? එන ඒවා වෙන දේවල් වලට මේ මුදල් යොදවලාද? එතකොට ඒ යොදවලා තියෙනවා ප්‍රතිඵලදායක දේවල්ද ප්‍රතිඵලදායක නැති දේවල්ද කියලා මෙහෙම අපිට මේක පිළිබඳ පුළුල්ව ඉදිරියට සාකච්ඡාවට ගන්න පුළුවන්. අපිට පේනවා ප්‍රතිඵල නැති දේවල් පේනවා. ප්‍රතිඵල තියෙන දේවල් පේනවා. එහෙම පේනවා. හරි. ප්‍රතිඵලදායක දේවල් වලට මේ මුදල් යොදව ගන්නවා නම් මේ විෂමතාවය අවම කරන පැත්තකට ආණ්ඩුව කල්පනා කරනවා නම් අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන දේවල් යම් පමණකට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ මත පදනම වෙලා අපි දැන් යම් උද්ඝෝෂණයක් අරගලයක් කරමින් පවතිනවා. වන තත්ත්වයක තමයි දැනට අපි ඉන්නේ. ඉතින් අපේ ප්‍රශ්නේ එන්නේ මෙහෙමයි කියන්නේ. ආණ්ඩුව දැන් අපේ മന്ത്രിතුමාලා දෙන්නත් සංවර්ධනය ගැන සෑහෙන කතා කරයි කියලා අපි හිතනවා. ඒක අපිට එන ප්‍රශ්නේ තියෙන්නේ මේ මහා සංවර්ධනය කතා කරනකොට අපිට අපි කියන අයවැයෙන් වෙන් කරන්න අලි වැටෙන මුදල්. දැන් මේ පාර තියෙන ගොවි ව්‍යාපාරයෙන් ඇවිල්ලා තියෙන එක.
හරි. අලිවැටට මුදල් වෙන් කරන්න. ඍජු ප්‍රතිපාදනයක් විදියට. වටෙන් කරකිලා ගිහිල්ලා නෙමෙයි. ඒක බරපතල දින දැන් ඔබතුමාලාගේ නාලිකාවේ වුණත් හැමදාම ප්‍රවෘත්ති වලුත් අලි මිනිසුන්ට ගන්නවා මිනිස්සු අලින්ට ගන්නවා අලි කෙලියක් වෙලා තියෙනවා හැමදාම. නමුත් ඒ වගේ සරල ඉක්මනින් විසඳන්න පුළුවන් දේවල් වලට පවා උත්තර මේ ලැබෙන්නේ නැහැ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නයත් එක්ක ඇත්තටම අපි මේ අයවැය පදනම් කරගත්ත මේ වටපිටාවත් සලකලා බලලා ඉල්ලීම් ගණනාවක් එක්ක යම් කිසි උද්‍යෝෂනික වැඩපිළිවෙලකට සම්බන්ධ වෙලා ඉන්නේ.